ඉතින් ඔන්න ගොඩ දවසකින් අදත් vlog එකක් අරන් ආවා. ඉතින් මං හිතුවා මේ වීඩියෝ එකෙන් අපි අපේ වීකෙන්ඩ් එක අපි ගත කරපු හැටි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔන්න ඉතින් අපි මුලින්ම ගියේ අපේ ගෙදරට අවශ්‍ය කරන ග්‍රොසරීස් ගන්න. ඒ යන ගමන් අයියා නම් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. මට එච්චර ලොකු බඩගින්නක් තිබ්බේ නැති නිසා මම මොකුත් කෑවේ නැහැ. මම හිතුවා මුලින් බඩු ටික අරගෙන ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා කියලා. අපි ගොඩක් වෙලාවට මාසෙකටම අවශ්‍ය කරන බඩු ටික එකපාරම ගන්නවා. ඒ වුණාට සතියෙන් සතිය ගන්න ඕන බඩු ටික, ඒ කියන්නේ එළවලු, පළතුරු, මස් මාළු වගේ දේවල් සතියකට සැරයක් ගන්නවා. ගෙදරට හැමදාම බඩු ගන්න ගියාම එළවලු පළතුරු තෝරන වැඩේ හොඳටම කරන්නේ අයියා. ඉතින් එයා තමයි ගෙදරට අවශ්‍ය කරන හැමදේම තෝරලා බේරලා ගන්නෙ. ඉතින් බඩු ටිකත් ඔක්කොම අරගෙන ඉවර වුණාට පස්සේ තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. මම බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ ස්මූති එකකුයි සෑන්ඩ්විච් එකකුයි. මොකද එතකොටත් ටිකක් වෙලාව පහු වෙලා තිබ්බ නිසා උදේට කන්න ගන්න මොකුත් තිබ්බේ නැහැ. ඉතින් මං කන අතරේ අයියා ගියා කොණ්ඩේ කපාගෙන ඉන්න. දැන් ඉතින් එයා ආවට පස්සේ අපි ඉතින් ආයෙ ගෙදර ගියා. ගෙදර ගිහින් ඉතින් මුලින්ම කරේ දෙන්නත් එක්කම අපි ගෙනාපු බඩු ටික අස් කරන එක. මෙතන මේ අපි දෙන්නම බලන්නේ අපි ගත්ත කොමඩු ගෙඩිය හොඳට ඉදිලද කියලා. අපි තාම දන්නේ ඒක කොහොමද හරියට තෝරගන්නේ කියලා. ඔයාලා දන්නවා නම් හොඳ කොමඩු කොහොමද තෝරගන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ගෙදර වැඩවලට අයියාගෙන් මට ගොඩාක් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මම අම්මලත් එක්ක ජීවත් වෙන කාලේ එහෙම ලොකුවට ගෙදර වැඩ කරපු කෙනෙක් නෙමෙයි. අයියත් එහෙමයි. ඒ වුණාට ඉතින් දැන් අපි දෙන්නම එක ගෙදරක තනියෙන් ජීවත් වෙන නිසා දෙන්නට දෙන්න සපෝට් කරගෙන සතුටින් ජීවත් වෙනවා. ඔන්න ඉතින් හවස් වෙලා අපි දෙන පොඩ්ඩක් එළියට යන්න පිටත් වුණා. අපේ රෙදි වගේක් තිබ්බා. ඒ ටික ලොන්ඩ්‍රි එකට දාලා කාර් එක වොෂ් කරගෙන පන්සල් යන්න කියලා තමයි අපි හිතන් හිටියේ. හැබැයි කාර් එක වොෂ් කරලා ඉවර වෙනකොට ගොඩක් හයියෙන් වහින්න පටන් ගත්ත නිසා පන්සල් යන වෙලේ අපිට වෙන දවසකට කල් දාන්න වුණා. කාර් එක වොෂ් කරන්න ආවම එපා වෙන වැඩේ තමයි ඒක වොෂ් කරලා ඉවර වෙනකන් බලන් ඉන්න එක. පැයක් විතර බලන් ඉන්න ගියාම මට නම් එපා වෙනවා. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද මම හෙට යන වැඩේ මං බලන් හිටියා වගේ අයියට පැය ගාණක් බලන් ඉන්න වෙනවා. ඒක හින්දා ඉතින්
අමාරුවෙන් වුණත් පැයක් ඉවසන් ඉන්න වුණා කාර් එක වොෂ් කරලා ඉවර වෙනකන්. ඉතින් ඊට පස්සේ අපි දෙන්නම හොඳටම බඩගින්න හිටියේ. ඒක නිසා අපි හිතුවා සැටර්ඩේ රෑට මොනා හරි එළියෙන් කන්න යන්න ඕනි කියලා. ඉතින් TikTok එකේ බලලා ඔන්න තැනක් හොයාගෙන අපි දෙන්න ගියා ඩිනර් එක ගන්න. ඉතින් අපි ඩිනර් එකට ගත්තේ පොට් ලසඤ්ඤා එකකුයි පීසා එකකුයි. ඒ ලසඤ්ඤා එක නම් ඇත්තටම මාරම රසයි. මට මේ ප්ලේස් එකේ නම මතක නැහැ. මම නම බලලා ස්ක්‍රීන් එකේ මෙන්ෂන් කරන්න. ඔයාලත් ඒ ආවට නම් ඉන්නේ ගිහින් try කරලා බලන්න එයාලගේ පොට් ලසඤ්ඤා එක. ඒක ඇත්තටම මාරම රසයි. ඔන්න ඉතින් ඊළඟ දවසේ අපි දැන් මේ පිටත් වෙන්නේ මම ආසාවෙන්ම බලන් හිටපු වැඩකට. අපි දෙන්න අද මේ යන්නේ මගේ කොණ්ඩෙට අලුත් කලර් එකක් දාන්න. මං කලිනුත් කොණ්ඩෙට කලර් එකක් දාලා හිටියේ. ඒක දැන් ගොඩක් වැවිලා මගේ බ්ලැක් හෙයා එක ගොඩක් වැවිලා තිබ්බේ. ඒක නිසා ඉතින් මට ඕනේ වුණා ආයෙත් ඒක රිනිව් කරගෙන අලුත් කලර් එකක්ම දාන්න. ඉතින් ඔයාලා බලන්නකෝ මම මගේ කොණ්ඩෙට දාන අලුත් කලර් එක මොකක්ද කියලා. මගේ අලුත් කලර් එක දාන්න මම ගියේ බම්බලපිටියේ ස්ටුඩියෝ 6 සලෝන් එකට. ඇත්තටම එතනින් මං හිතුව විදිහටම මගේ කොණ්ඩේ ලස්සනට කලර් කරලා දුන්නා. ඔයත් ඔයාගේ කොණ්ඩේට මොනවා හරි අලුත් දෙයක් කරන්න හිතන් ඉන්නවා නම් ගිහින් බලන්න. ඔයා හිතුවටත් වඩා ලස්සනට එයාලාට ආගේ වැඩේ කරලා දෙයි. හිතන්නේ මගේ කොණ්ඩේ කලර් එක කරන්න පැය 4කට කිට්ටු වෙලාවක් ගියා. එපා වෙලා හිටියේ. ඒත් ඉතින් ආස හින්දා මොනවා කරන්නද? ඉතින් කොණ්ඩෙත් හදාගෙන අපි දෙන්න චුට්ටක් පෝට් සිටි එක පැත්තේ යන්න කියලා ගියේ. හැබැයි එතන පොඩක් ඒ වෙලාවේ අවුව සැර වැඩි. ඒක නිසා අපි දෙන්නට චූටි බඩගින්නකුත් තිබ්බ නිසා අපි දෙන්න ගියා ආකේට් එක පැත්තට. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ වීකෙන්ඩ් එක ගත වුණේ. ඊළඟ vlog එක නම් පරක්කු කරන්න නැතුව ඉක්මනටම අරන් එනවා කියලා මම ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක ආසාවෙන් බලන්න ඇති කියලා. ආසාවෙන් බැලුවා නම් like එකක් දාන්න, share කරන්න, comment කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් thank you මගේ වීඩියෝ එක බැලුවට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.